ලයිෆ් කවර් එක කියන්නේ මොකක්ද? ලයිෆ් කවර් එකක වැදගත්කම මොකක්ද? ඔයාට කොච්චර ලයිෆ් කවර් එකක් ඕනේද? ලයිෆ් ඉන්ෂුරන්ස් එකක කෝ එක එහෙමත් නැත්නම් හරය මේ ලයිෆ් කවර් එක. අපි මේ මොකක්ද කියලා ලස්සන කතාවකින් තේරුම් ගන්න try කරමු. ක්‍රූඩ්ස් කියලා ලස්සන ෆැමිලි එකක් ඉන්නවා. මේ ක්‍රූඩ්ස් ෆැමිලි එකේ අම්මයි තාත්තයි මේ පවුල හොඳින් බලා ගන්නවා. ග්‍රග් කියන්නේ මේ පවුලේ තාත්තා එහෙමත් නැත්නම් මේ පවුලේ මූලිකයා. ග්‍රග් එයාගේ පවුලේ කට්ටියව ආරක්ෂා කරනවා, ඒගොල්ලන්ට අවශ්‍ය කෑම බීම ගෙනල්ලා දෙනවා, එයාගේ ළමයින්ට උගන්වනවා. මේ වගේ ග්‍රග් එයාගේ පවුල ජීවත් කරවන්න සහ ඒ පවුල ඉස්සරහට අරගෙන යන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. හැබැයි ග්‍රග් ගොඩක් වෙලාවට මේ දේවල් කරන්නේ ලොකු රිස්ක් එකක් අරගෙන. මේක දැකපු ග්‍රග්ගේ යාළුවෙක් එයාට කියනවා, ග්‍රග් ඔයා මේ කරන දේවල් ගොඩක් රිස්කි. ඔයා මේ දේවල් කරන්න ගිහින් ඔයාගේ ජීවිතේ නැති වුණොත් මේ පවුලට ඉස්සරහට ජීවත් වෙන්න විදිහක් තියෙන්න ඕනේ. ඒක නිසා ඔයා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගන්න කියලා. මේක අහුවාම ග්‍රග්ට හොඳටම තරහ යනවා. මොකද ග්‍රග් කියන්නේ ගොඩක් පොසිටිව් මිනිස්සෙක්. ඉතින් එයා මේ වගේ නෙගටිව් දේවල් වෙයි කියලා පොඩ්ඩකටවත් හිතන්නේ නැහැ. ඉතින් ග්‍රග් මේ කියන දේ ගණන් ගන්නේ නැහැ. මෙහෙම ටික කාලයක් යනකොට එක දවසක් හදිස්සියෙම ග්‍රග්ගේ ඔළුවට ලොකු ගලක් වැටිලා ග්‍රග් අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමුගන්නවා. මෙතනින් පස්සේ ග්‍රග්ගේ ෆැමිලි එක ග්‍රග් නැතුව ගොඩාක් අසරණ වෙනවා. කන්න බොන්න, ඉගෙන ගන්න, වියදම් කරන්න, සල්ලි හොයාගන්න මේගොල්ලන්ට බැරි වෙනවා. ඊට පස්සේ සල්ලි හොයාගන්න ඕන නිසා ග්‍රග්ගේ වයිෆ්ට රස්සාවකට යන්නත් වෙනවා. මෙතනින් පස්සේ මේ කට්ටියට කවදාකවත් අර කලින් හිටිය වගේ ජීවත් වෙන්න බැරි වෙනවා. මේ පවුල අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා. ග්‍රග් පොඩ්ඩක් ඉස්සරහ ගැන හිතලා මේ වගේ දේවලුත් වෙන්න පුළුවන් කියලා හිතලා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් අරගෙන තිබ්බනම් මේ වෙලාවේදී ග්‍රග්ගේ ෆැමිලි එකට ලොකු මුදලක් හම්බ වෙනවා. ඉතින් මේ මුදල තමයි ලයිෆ් කවර් එක කියලා කියන්නේ. මේ විදිහට ලොකු මුදල් ප්‍රමාණයක් ග්‍රග් නැති වුණ වෙලාවේ එයාගේ ෆැමිලි එකට හම්බ වෙලා තිබුණා නම් ග්‍රග්ගේ වයිෆ්ට ඒක ෆික්ස් ඩිපොසිට් එකක් හරි නැත්නම් මාසික ආදායමක් ගන්න පුළුවන් වෙනත් තැනක හරි රිස්ක් එක අඩු තැනක ආයෝජනය කරලා මේ කට්ටියට මාසෙකට වියදමට අවශ්‍ය මුදල් ප්‍රමාණය හොයාගන්න තිබ්බා. මෙහෙම වුණා නම් ඒ පවුලේ කට්ටිය කලින් ජීවත් වෙච්ච විදිහටම දැනුත් ජීවත් වෙන්න තිබ්බා. ජීවත් වෙන්න සල්ලි හොයාගන්න බැරුව ඒ කට්ටිය අසරණ වෙන්නේ නැහැ. මං හිතනවා ඔයාට ලයිෆ් කවර් එක කියන්නේ මොකක්ද, ලයිෆ් කවර් එකක තියෙන වැදගත්කම මොකක්ද කියලා හොඳ අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මේ ලයිෆ් කවර් එක ගැන තව මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් සහ පොදුවේ ඉන්ෂුරන්ස් ගැන දැනගන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එතකොට අපිට පුළුවන් ඒ දේවල් ගැන ඉස්සරහට කතා කරන්න. හරි, එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. මේ වගේම වැදගත් සහ රසවත් මාතෘකාවකින් ආයෙමත් හම්බ වෙමු.